ආයිබෝන් යාළුවනේ හැමෝම සාදරයෙන් පිළිගන්න අපේ channel එකට. ඔන්න අද අපි කතා කරන්න යන්නේ මේ දවස්වල සිනමා ලෝකයේ ලොකුම කතා බහක් ඇති කරපු 2026 අවුරුද්දේ නිකුත් වුණු විශිෂ්ටම sci-fi චිත්‍රපටය ගැන. ඒ තමයි Hope. ඉතින් ඔයාලට මතකද The Wailing කියන masterpiece Korean horror trailer film එක. අන්නේ ෆිල්ම් එක ඩිරෙක්ට් කරපු නැහොන් ජින්ගේ අලුත්ම දැවැන්ත නිර්මාණය තමයි මේ Hope කියන්නේ. පැය දෙකයි මිනිත්තු 40ක් පුරා දිවෙන මේ ෆිල්ම් එක sci-fi action horror සහ ට්‍රේලර් කියන ජෙනරේ සියල්ලම එකතු කරලා හදපු පට්ට එක්ස්පීරියන්ස් එකක්. ඉතින් ඊටත් වඩා විශේෂම දේ තමයි මේකේ කාස්ට් එක. සවුත් කොරියාවල ප්‍රධාන නළුවන් වන හැවන් ජන් මින් සහ සෝ හින් සං එක්ක හොලිවුඩ් වල ජනප්‍රියම තරවක් වන මයිකල් සහ ඇලිසියා එකට රඟපානවා. ඉතින් මේ චිත්‍රපටය ඇත්තටම අපේ බලාපොරොත්තු ඉටු කළාද? නැත්තම් මේක නිකන් ඕවර් හයිප් වුණු ෆිල්ම් එකක් විතරද? අද රිව්ව් එකෙන් අපි ඒ ගැන කතා කරමු. වීඩියෝ එකට යන්න කලින් channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරලා bell icon එක click කරන්න. හරි අපි මුලින්ම බලමු Hope චිත්‍රපට කතාව මොකක්ද කියලා. කතාව සිද්ධ වෙන්නේ දකුණු කොරියාවේ Hopo Port කියන හුදකලා සුන්දර වෙරළබඩ ගම්මානයක. මේ ගමේ ප්‍රධාන පොලිස් නිලධාරියා තමයි බුම් සියෝ. එයාගේ සහායකයා විදිහට ඉන්න නවක පොලිස් නිලධාරී සංයෝ. දවසක් මේ කඳුකර ප්‍රදේශයේ හදිසියෙම ලැබුගින්නක් ඇති වෙනවා. ඒ ලැබුගින්න නිසා මුළු ගම පිටත ලෝකයේ හුදකලා වෙනවා. විදුලිය දුරකථන සංවේදන සියල්ලම විසන්දි වෙනවා. අන්නේ අනතුරේ තමයි මේ ගමේ අමුතු මිලෙච්ච ඝාතන කීපයක් සිද්ධ වෙන්න පටන් ගන්නෙ. ඉතින් මේ සිදුවීම් පරික්ෂණය කරන පොලිස් නිලධාරීන්ට තේරෙනවා මේ කරන්නේ මිනිස්සෙන් නෙවෙයි. මිනිස් ලෝකයට අයිති නැති අద్భుත භයානක ජීවීන්. ඉතින් මේ අතරේ ගමේ ඉන්න දඩයක්කාරයන් පිරිසක් මේ සතාව දඩයම් කරන්න කැල ඇතුළට යනවා. නමුත් සිද්ධ වෙන්නේ උන් සතාව දඩයම් කරන එක නෙවෙයි. ඒ අద్భుත සතා මේ දඩයක්කාරයන් එකිනෙකා දඩයම් කරන්න පටන් ගන්න එක. ඉතින් ලැබුගින්නේ වටවුණු පිටතින් උදව්වක් ලබා ගන්න බැරි අන්ධකාර කැලෑව මැද මිනිස්සු සහ මේ පිරිසක් කළ අద్భుත සතා අතර ඇතින මාරාන්තික පැවැත්ම සටන තමයි පැය දෙකයි මිනිත්තු 40ක් පුරා මේ ෆිල්ම් එකෙන් දිගහැරෙන්නේ. ඉතින් දැන් අපි කතා කරමු මේ ෆිල්ම් එකේ තියෙන ඩිරෙක්ෂන් සහ ඇක්ටිං පර්ෆෝමන්ස් ගැන. අදස්ස නැහෙම් ජින් කියන්නේ ඔඩියන්ස් එකේ මයින්ඩ් එකත් එක්ක සෙල්ලම් කරන්න දන්න ඩයලොග්. එයාගේ කලින් ෆිල්ම් The Wailing බැලුවායට මතක ඇති. ඒකේ තිබ්බ සස්පෙන්ස් එක සහ ටෙන්ෂන් එක. Hope එකෙත් එයා ඒ වැඩේම උපරිමයෙන්ම කරලා තියෙනවා. ෆිල්ම් එකේ මුල සිට අගටම ඊළඟට මොකද වෙන්නේ කියන කුතුහලය එලෙසම පවත්වාගෙන යන අධ්‍යක්ෂකවරයා සමත් වෙලා තියෙනවා. ඉතින් රංගනය ගැන කතා කරොත් හැවන් ජන් මින්ගේ රංගන විශිෂ්ටයි. ගමේ වැසියන්ව බේරගන්න උත්සාහ කරන ඒත් එක්කම බිය සහ ව්‍යාකූලත්වය අතර අතරමං වෙන පොලිස් නිලධාරියාගේ චරිතය ඉතාමත් තාත්වික නිරූපණය කරනවා. ඉතින් මෙම් චිත්‍රපටයේ සවුන්ඩ් ඉෆෙක්ට්ස් සහ මියුසික් ගැන කිව්වොත් සතාගේ ශබ්ද, ගසේ කොළ හැලෙන ශබ්ද පවා ට්‍රීල් එකක් වැඩි කරන්න යොදාගෙන තියෙනවා. සිනමා එකක් හොඳ සවුන්ඩ් සිස්ටම් එකකින් බලද්දි පිස්සු හැදෙන එක්ස්පීරියන්ස් එකක් ගන්න පුළුවන්. ඉතින් අවසාන වශයෙන් කිව්වොත් Hope 2026 කියන්නේ ඔබ අනිවාර්යයෙන්ම නැරඹිය යුතු sci-fi trailer එකක්. ඉතින් ඔයා horror සහ sci-fi monster movies so dark trailer බලන්න කැමති කෙනෙක් නම් මේක ඔයාට පාටර්න් ට්‍රීට් එකක් වෙයි. ඉතින් ඔයාලත් Hope 2026 එක බැලුවාද? බලපුවාගේ අදහස පහලින් කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න යන්න. වීඩියෝ එක හොඳයි නම් ලයික් කරන්න, යාළුවන්ට බලන්න ෂෙයා කරන්න. තවත් මේ වගේ සුපිරි මූවි රිවිව් එකකින් ළඟදීම හමු වෙමු. Have a great day. Goodbye.